ගින්දර දිර්වේ සිට පේදුරු තුඩුව දක්වාම මේ දරුණු විපතෙන් බලවත්සේ අගාධයට ඇදදමා තිබෙන අගාධයට වැටී සිටින මේ ජාතිය ඔසවා තබන්නට අපි හැමෝම එක් වෙමු. අපිට දෙන්න පුළුවන් බුදුදහමේ ආශිර්වාදය තෙරුවන් සරණින් ඔවුන්ට ලබා දීමයි කරන්නේ. සියලු දෙනාට සෙන සාන්තිය භාවනා මෙලව පරලොව දිලව ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් සියලු තුන්ිය දුරු වී නායක ස්වාමින්දයන් වහන්සේගේ අවවාද අනුශාසනා උඩ අපි මෙතන් පටන් මේ පින්කමට මුල පුරමු. ජාතියක් හැටියට මේ රට නැවත නගා සිටවන්නට ඔබ අප හැමෝට යෝධ බල යෝධ මේ අවස්ථාවේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව විදේදේම රත්න සූත්‍ර සජ්ජායනා පින්කම ආරම්භ කිරීමට මත්තෙන් චාරිත්‍රානුකූලව ගෞරවනීය මහා සංඝරත්නයට දහත්පත් පිළිගන්වලා ආරාධනා කිරීම සිදු කරනවා. ඒ ආරාධනාව කරුණා මෛත්‍රියෙන් යුක්තව බාර ගන්න ගරුතර මහා සංඝරත්නය එතෙන් සිට පරිත්‍රාණ ධර්ම දේශනාවේ කටයුතු ආරම්භ කරමින් හැමදිනාටම කරුණා මෛත්‍රියෙන් යුක්තව දේශනා කරනවා. එනිසා මේ මොහොතේ ඉඳලා සෑම දිනම බොහොම නිශ්ශබ්දව සාදුකාරයක් දීලා මේ පින්කමට සම්බන්ධ වෙන්න හැමදිනම සාදුකාරයක් දෙන්න ඒ මේ අතුල මහත්මයා නායකයා හයියෙන් සාදුකාරය අති ගෞරවනීය පූජනීය වන්දනීය මෙලොව ආරක්ෂාව පිණිස පරලොව පින් සිද්ධ වීම පිණිස මෙතෙන් පටන් පහන් වනතුරු ආරක්ෂක පරිත්‍රාණ ධර්ම දේශනාව දේශනා කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. සාදුකාරයක් කවුරුත් නිශ්ශබ්දව tempatව රැඳී සිටින හැටියට මතක් කර සිටිමු. ඓතිහාසික අද්දනගලු රාජමහා විහාරාධීශ්වර අග්ගමහා පඬිත උපාධ්‍යාය නම කීමට අවසරයි අපගේ ගුරු දේවෝත්තම
ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්දාභිදාන නායක ස්වාමීන් වහන්සේ වරම් ප්‍රමුඛ පරිත්‍රාණ ධර්ම දේශනාවන් දේශනා කිරීම සඳහා අලංකාරමත් වූ තේක දවයෙන් අලුතින්ම ප්‍රතිනිර්මාණය කළ අලංකාරමත් වූ පිරිත් මණ්ඩපද්වාරය සඳහා වැඩමවා වදාළ අති ගෞරවනීය පූජනීය වන්දනීය ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි සතර පෙරුවේ සදැහැති සත්පුරුෂ දායක කාර්යකාරී පින්තුනි පින්තියන් අත්නගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන විජේසිංහ සභාපතිතුමන් උස උප සභාපතිතුමන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනි බුබුදු කපුරුගේ මහත්මයා ඇතුළු දේශපාලන අධිකාරියේ පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව මේ අවස්ථාවට සම්බන්ධව සිටින සදහවත් කාරුණික පින්තුනි පින්තියන් 2025 වසර කෙවි යන අවසාන වූ පොය උදුවක් මාස පුරපසළොස්වක පොය දවස මිරල් ලංකාවේ ආලයට ඇති වුණා වූ මේ භයංකාර තත්ත්වයෙන් මුදවාලන්නට තමුන් පෞල් පිටින් ගම් විසින් පස්වලට වැළලී තිබෙන මොහොතක ඔවුන්ට ආගමික වතාවත් පාංශුකූලමය වතාවත් සිදු කරන්න ඥාතිවරයෙක් නැති මොහොතක අති ගෞරවනීය අපේ නායක හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා වහන්සේගේ තීක්ෂණ දැක්මක් මතයි අද මේ විශේෂ පින්කම් මාලාව සිදු කරන්නට සියල්ල කඩිමුඩියේ නම් සූදානම් කළේ. ඉතුම් වූ මහා සංඝරත්නයේ වැඩ සිටින මේ දර්ශනීය පිරිත් මණ්ඩපයේ තුල වැඩ සිටින අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා පණ්ඩිතාංගරන් වහන්සේලා විහාරාධිපතීන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අපේ රජමහා විහාරස්ථ සතර පෙරුවේ දායකාරකාදී වාසනාවන්ත පින්වතුනි මේ පින්කම පිළිබඳව සියලු කරුණු ඔබ හැමදෙනාම දන්නවා අපේ විහාරස්ථානයේ ක්‍රියාධිකාරී කාර්යකාර ශාස්ත්‍රපති අලවඩ සමිතහාමුදුරන් වහන්සේ මේ අවස්ථාවේදී ඔබ හැමදෙනාම මේ කරුණු ප්‍රකාශ කළා. ඒ වගේම මම ඉතාමත් සන්තෝෂ වෙනවා දවස් 3-4කට ඉස්සෙල්ලා තමයි මම මේ ව්‍යාග පිටක් කියන්න ඕනේ කියලා කල්පනා කළේ. එහෙම කල්පනා කරලා සමිධානෝත්තමක සාකච්ඡා කරලා අපේ විහාරස්ථානයට සම්බන්ධ අනු විහාරස්ථානවල ආමන්ත්‍රණ දෙක සාකච්ඡාවක් කරලා දවස් දෙකක් ඇතුළත වගේ කෙටි කාලයකදී මේ පිරිත් පින්කම සූදානම් කරගන්න අපට පුළුවන් වුණා. මේ අවස්ථාවට අපේ සමිධානෝ සඳහන් කළා වගේ අතිශය වැදගත් සම්භාවනීය මේ ප්‍රදේශයේ ඉතාමත් විශිෂ්ට සේවාවක් ජන සමාජයේ සිදු කරන අපේ දායකයන් සුමංගලා විධාන ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේලා ඇතුළු මහා සංඝරුවන මේ අවස්ථාවට වැඩමවලා සිටීම මට තවත් එක සතුටට කරුණක්. ඒ වාසනාවන්ත පින්නුතුන් දවස් 4කට ඉතර වෙලා මේ දවස්වල සිදුවෙච්ච මේ දික්න අපේ සුනිසුල මේ නැත්තම් ඒ ආපදාවන්ගෙන් විපතට පත්වෙච්ච අපේ ලංකාව පිළිබඳව ඒ කරුණු පිළිබඳව ඔබ හැමදෙනාම හොඳටම දන්නවා. මුලදී ඉඳලා මේ තොරතුරු විද්‍යුත් මාර්ග මගින් දැනගත්ත මට පුදුම විදිහේ සංවේගයක් ඇති වුණා. රතන සූත්‍රයේ සර්වාන්ත්‍රිකව දේශනා කරන්නට ඕනේ කියන හැඟීමක් ඇති වුණා. ඒ හැඟීම ඇති වෙලා මම විදේශයේ මේ සදා දත්තර මහා සංඝරත්නයේ කීප දිනකට ආරාධනා කළා. විදේශයෙන් අර මුලින් සඳහන් කළ සතුන්මග සංවිධානයේ සංවිධායක ආනිමාතුරුවර සම්බදෙනි රාජමහා විහාරාධිකාරී ගෞරවනීය අපේ දායක මේ සුමංගලා විදාන නායක හාමුදුරන් වහන්සේට ආදිසියේ මෙවැනිම බරපතල ඛේදවාචකයක් සුනාමිය නමින් මේ ලංකා ද්වීපයට උදා වෙන මොහොත ඒ මහා විසමයක් අපේ ලංකාවේ ප්‍රගමනය අවුරුදු ගානකට ආපස්සට ඇදෙන මොහොත. ඉතින් ඒ මොහොතේ අපේ නායක හාමුදුරුව අපිට මතකයි මේ පිරිත් දේශනා කරලා රටවැසියාට රැකවරණය සලසන්න ත්‍යාග කළා පමණක්ම නෙවෙයි
ඒ වෙනුවෙන් සුනාමියෙන් විපතටපත් වූ දක්ෂිණ ලංකාවේ ඒ තෙල්වත්ත ප්‍රදේශයේ ගම්මානයක් නැවත නගා සිටුවලා ඒ නැති වී ගිය පාසල් ආදිය පිළිදවලා විහෙර විහාර ගොඩනගලා සුවිශාල කාර්යභාරයක් එදත් සිද්ධ කළා. උන්වහන්සේට සසර පිනක් තියෙනවා. ඒ වගේම මේ මහා පින් ඇති බිමක වර්තමානයේ මේ උදබිම තවදුරටත් ලෝකයට විවෘත කරන විවිධ වැඩසටහන් සිද්ධ කරන නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ සසර පිනට ලැබෙන හැම දෙයක්ම මේ ලංකා දීපේ විවිධ ව්‍යසනයන් වලට පත්වන හැම මොහොතකම කිසි කෙනෙකුගේ ඉල්ලීමකින්වත් බලපෑමකින්වත් නොව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඒවා සිද්ධ කරන ඒ වගේම රටේ ජාතික සමගිය උදෙසා නිහඬ දැවැන්ත කාර්යභාරයක් මේ වෙනකොට සිද්ධ කළා. Gacchami